Water warna deh. Kalau tim pantian lama jenna sarle antre pepe ganda ikaragena patan ganda gollo recording එක බලන්න තු කෙලින්ම online එකේ එක දිගට බලන්න පුරුදු වෙන්න. සරල යන්ත්‍ර වර්ගයක් නොවන්නේ මොකක්ද? පැටලි කලේ. එහෙම එකයි ඉගෙන ගත්තේ නැහැ නේ අපි. එතකොට ලීවර කප්පි ආනත තල ඔය ඔක්කොම පැටලි තලයේ කියන එක නතුව අනිත් ඔක්කොම සරල යන්ත්‍ර තමයි. එකට අංක 4 උත්තර. ඔයගොල්ලන් ගෲප් එකට දාලා තියෙන මේ පේපර් එක මේක ඩවුන්ලෝඩ් කරලා print out එකක් ඕන ගන්න. දෙවෙනි වර්ගයේ ලීවරයකට අයත් යන්ත්‍රයක් වන්නේ. මට කියන්න ලීවර වර්ග කීයක් තිබුණාද? 3ක් තිබ්බා. පළවෙනි වර්ගයේ ලීවර, දෙවෙනි ලීවර, තුන්වෙනි වර්ගයේ ලීවර. මේ ටික පාඩම් කරගන්න ක්‍රමයක්ත් කියනවා. මොකද්ද? මේ ලීවර එක මැද ඉන්න එක්කෙනාව පාඩම් කරගන්න බාරේ දාරේ ආයාසේ බාරේ මැද දෙවෙනි එකේ දාරේ නෙවෙයි දාරේ ඊළඟ ආයාසේ මැද හරිද මේක අහන්නේ කොයි ආකාරයකද දෙවෙනි වර්ගයේ ලීවරයක් නේද දෙවෙනි වර්ගයේ ලීවරයක් කියන්නේ දරය මැද තියෙන එකක් වෙන්නේ මේ දරුවෝ දරය කියන්නේ මොකක්ද දැන් මේක? ඒතර අනිත් දෙන්න දෙපැත්තින් දෙපැත්ත. ඔව් නේ. මෙහෙට අපි ආයාසය දාමු. ආයාසය මෙහෙට දරය කියන එක තේරුම මොකක්ද? ඒකේ උඩ දරය කියන්නේ මොකක් හරි එකක් විවර්තනය කරලා තියෙන දරනේ. කියන්නේ සෙට් කරලා දෙන්න. කතුරේ මැද වගේ. නේ? කතුරු කිලුත් තියෙනවද? නෑ. නැති. සීසෝව, විල්බරෝව, දිලිපි. කොස්සා කියන එක සරල යන්ත්‍රයක් නෙවෙයිනේ. ඒක අයින් කරලා දාන්න. සීසෝව, විල්බරෝව, දිලිපි. බිලිබිත්ත මොන වර්ග එකක්ද? මැදින් තමයි ආයාසය තියෙන්නේ බිලිබිත්ත. ඒකට මේක අයින් කරන්න පුළුවන් මේක මේ වර්ග එකක් තුන්වෙනි වර්ග එකක් බිලිබිත්ත කියන්නේ. බිලිබිත්තත් අයින් කරා කොස්සත් අයින් කරා දැන් ඉතුරු වෙන්නේ සීසෝවයි විල්බරෝවයි විතරයි. සීසෝව පළවෙනි. ඒ සීසෝෙන් හද කියනවා. සීසෝවේ මැද දින්නේ මිනිහා. සීසෝව පළවෙනි. සීසෝ කියන්නේ මොකක්ද? යා අපි වෙන සීසෝවට දෙකකට විතර සීසෝ වෙනවා. එමෙගන් සීසෝ මේ කතුරු කිල්ලා. අපි ඒකද මම කතුරුන් චිල්ලා. අපි සීසෝව කියන්නේ මෙහෙම. ඕ. එතකොට මේ ඔයගොල්ලෝ කතුරුන් චිල්ලා කියන්නේ මෙහෙම එකක් කතුරුන් චිල්ලා කියලා අහන්නේ. ඒක හරි එකක් අතරවන්නේ. අනේ එළියන එක කතුරු කිල්ලා. විසල් කොට්ටු කියන්නේ. ලීස් සීසෝ කියන්නේ මෙහෙම. ඕ සීසෝව කියන්නේ මෙහෙම. මේකට මොකක්ද කියන්නේ? මේ උඩ යන කතුරු කිල්ලා. ඒක කොහෙද බක් කතුරු කිල්ලා කියන්නේ? නෑ වෙන එකක්. ඒක තමයි සීසෝ කියන්නේ. මේකට සීසෝ කියන්නේ. අනේ නැහැ. ඒක සීසෝ නෑද අපි බැලුවා සීසෝ කියන මේකත් කරනවා. ආ මේකට කියනවා මේක නෙමෙයි සීසෝ මේක. මේක තමයි මම එතකොට එක්කෙනෙක් මෙහෙන් නමන් මේ එක්කෙනෙක් මෙහෙන් බාරයක් දුන්නොත් මෙහෙල බාරයක් දුන්නොත් එහම ආයාස දෙන එකනා මෙහෙන් දුන්නා කියන්නේ උඩ. මෙයා පහළ ගියොත් මෙයා උඩ යනවා. එතකොට විවර්තනය කරලා තියෙන්නේ කොහෙන්ද? මැදින්නේ. ආ. එතකොට සීසෝව. එතකොට දරයනේ මැද තියෙන්නේ හරිනේ. උත්තරේ සීසෝ. අනිත් තිබෙ විල්බරෝ නේද? කොයිද? මෙන්න සර්. උත්තරේ තිබෙ. හරි විල්බරෝ වෙන්න පුළුවන්. එහෙනම් හරි. නෑ මේ සීසෝ නෑ නේද? අපේ ළමා පළවෙනි වර්ගයේ මේකට තමයි සීසෝව. අපි ලිව්ව වැරදිද? බාරේ දරේ ආයාසෙ නෙවෙයි දෙන්න පිළිවෙල. බාරය, දාරය, ආයාසය. එහෙම තමයි.
හරි මැදෙන් සේරම හරි. දැන් සීසෝවක් ගත්තොත් එහෙම ආගන්නකො. හරි සීසෝ ගත්තොත් බාරේ කියන්නේ මොකද්ද සීසෝ? සීසෝ බාරේ කියන්නේ අය මැද තියෙන මෙන්න මේක තමයි බාරය. මේක දැරේ මේක ආයස්. බාරේ කියන්නේ හඳුනලා තියෙනවා. හරියට ලියා ගත්තේ සර් හොඳේ මම. ආයාසය කියන්නේ අපි මොකක් හරි යොදන බලය. බලයනේ. බාරය කියන්නේ බලයෙන් උස්සන එක කියන. එහෙමනේ. එහෙමනේ ඉගෙන ගත්තේ. ඈ මොකද? ආයාසය කියන්නේ අපි දෙන්නේ. මොකක් හරි බලයක් දෙන එක. මේ බාරය කියන්නේ ඒ ඉස්සෙනේ. ආයාසයෙන් උස්සන එක කියන. ඔව්. දරේ කියන්නේ ඒක මැදට යොදලා තියෙන විවර්තනය කරලා තියෙන එක නානේ. ඒ උනාට සර් අර සීසෝ තියෙන්නේ සීසෝ. පින් බැලුවා. ඔව් දැන් මිල්දරෝ. අන්න ඕකයි වැදගත්. හරි. ඔව් උත්තරේ විල්බරෝ. මොකද දැන් විල්බරෝ ඔබේ විවර්තනය කරලා තියෙන්නේ කොහෙන්ද? දැන් එතකොට ආබාධ යටිද යටි නම් උඩට ගත්තත් ආබාධ ආබාධ. මේකත් හොඳයි. අන්න එහෙම ක්‍රම හොයාගන්න. ආබාධ කියන එක කියන්නේ යටින් ආබාධ මැද ඉන්න එක නමක තියාගත්තාම අනිත් දෙන්න දෙපැත්තට යනවා කියලා පොඩි වෙලා කියන්න පුළුවන්. මේ ලීවර වර්ග තුනක් ඒ තියෙනවා. දෙක මාරු කරත් කමන්නේ ආයස් මොකද? මේ දෙකද? මේ දෙක අවුලක් නැහැ. මේ දෙක පැත්ත වෙනස් වෙන්න අවුලක් නැහැ. මැද ඉන්න එක නමද කියන්නේ. දරේ බාරේ ආයාසය නැත්තම් මෙයාගේ වගේ ආබාධ කියලා මතක තියාගන්න. ඊට පස්සේ ඔයගලන්ට උදාහරණයක් දුන්නොත් මේවට උදාහරණ මතක නැත්තම් දැන් බිල් දෙන එක ගැන හිතන්න. දැන් බිල් බැරුවක් ගත්තොත් එහෙම. ඔන්න බලන්න. බිල් බැරුවක් ගත්තොත් එහෙම මෙහෙමනේ තියෙන්නේ. මේ වගේ අලුගෙන යන තියෙනවා. හරිද? ඔයාලට පේනවද මේක? පොඩි එකේ දවසකට මාට ළඟනේ. දැන් බලන්න කියන්න. දැන් මේකේ ආයාසෙ කොහෙන්ද දෙන්නේ අපි? බිල් බැරුවක. මෙහෙ. අපි ආයාසෙ පිට දුන්නා කියන්නේ. ඉතින් මෙහෙමනේ උත්තරේ යන්නේ. මෙහෙම උත්තරේ. සල්ලුසයන් එරගනදාලේ. ඊට පස්සේ විවර්තනය කරලා තියෙන්නේ කොතනින්ද? විවර්තනය කරලා තියෙන්නේ මේක රෝධිකාවින්නේ. දැන් මෙතන තමයි මොකද්ද? දරේ. විවර්තනය දරේ. මේ ආයාසය දාන ගිනියනේ දාන්නේ මැදට. ඒක තමයි බාරේ. ඉතින් මේ වර්ගය ගන්නේ නේ ස්ටයිල් තැපලිලා තිබිලා ඔයගොල්ලෝ ලියාගෙන ඔයා තමයි පැටලුනේ. ඔව් තැපලිලා තිබිලා ඔක්කොම කර චක්‍රය හා අක්ෂ දණ්ඩ වර්ගයට අයත් වන සරල යන්ත්‍රයකි. බොලොක්කය. සරල යන්ත්‍ර වර්ග ටික කියන්නේ අංක බලන්න ගන්න. කොසල් ආස ලීවර ලීවර, කප්පිය කප්පිය, ඩබරයක් අතිනේ චක්‍රය හා දබරේ අක්ෂි කියන්නේ දන්නේ. වර්ගය නෙවෙයි උදාහරණයන්නේ. චක්‍රය හා අක්ෂි දන්නේ. චක්‍රය හා අක්ෂ දණ්ඩ නැත්තම් මොකක්ද තව නමක් කිව්වේ? අයියේ කප්පිය ආනත තලය ආනත තලය චක්‍රය හා අක්ෂ දණ්ඩ හේවා සකහා කර. කෑ ගහන්න එපා ඉතින්. දැන් නැහැ පාඩම් ආවේ නැන්නේ. චක්‍රය හා අක්ෂ දණ්ඩ ඒකටම කියනවා සකහා කර කියලා. ඊට පස්සේ ආනත තලය. ලීවර ආනත තලය තුනයි තියෙන්නේ. කප්පිය කප්පිය හතරක් හරිනේ හතර හරි. දැන් අර ඩබරේ කියලා කිව්වේ. ඩබරේ කියන්නේ උදාහරණය. අදබරේ සරල යන්ත්‍රය නෙවෙයි ඒ සරල යන්ත්‍රයකට උදාහරණයක්. ඩබරේ කියන්නේ උදාහරණයක් ඩබරේ කියන්නේ මොකටද උදාහරණයක්? කප්පියද නිදට අක්ෂියා අක්ෂි දන්නේ ගන්න බෑ කොහොමද? කොස්ස කියන එක එහෙම සරල යන්ත්‍රයක් නෙවෙයි. බොලොක්කය
පුළුවන්. බොලොක්කේ කියන්නේ දැන් කප්පියකට උදාහරණයක් කියලා මෙච්චර කියද්දිත් පුළුවන්. දැන් රූපෙකුත් පෙන්නවා කප්පියක් තිබුණේ. එතකොට බාල්දිය උත්තර. ඉස්කුරුප්පුණිය නෙන්නේ. බාල්දිය මට චක්‍රයකුයි අක්ෂදණ්ඩුවේ පෙන්වන්න මට බාල්දිය තිබුණාද? පෙන්නන්න. ඉස්කුරුප්පුණියන සර් එන්නේ. බාල්දියක් තියෙනවා. මොනවා කියන්නේ බාල්දිය? මේ චක්‍රයේ අක්ෂදණ්ඩයි පෙන්වන්න දෙන්නේ. බාල්දිය. නෑ මෙතනදී ඉඳ තියෙන නිසා මෙතනදී උදාහරණෙදී ඇති උදාහරණේ ඉතින් මේ 10ක් තියෙනවා. කරවන්න පුළුවන්. මෙතන චක්‍රය. මොකක්ද? නියම. මේ ස්කරුප්පු නියම. මේ ගන්න මේ. මෙහෙම කරවන්න පුළුවන් ඉතින් මේ. නියන වෙනයි ඉස්කුරුප්පුණියන වෙනවා. ඔව්. නේ. උත්තරය අංක කීයද එතකොට? 3. අංක 3 උත්තරේ. ස්කරුප්පු නියමනේ. ඊළඟ ආයාසයත් භාරයත් අතර දරේ යෙදෙන ලීවර. දෙවන වර්ගයේ. ආයසත් මොකද? ආයාසයත් තුන්වන වර්ගයේ ඊවර. භාරයත්. පළවෙනි වර්ගයේ දෙවන. මම පළවෙනි. මම පළවෙනි. ඉතින් මේ ආයාසයේ භාරයේ දෙපැත්තට එන්නේ කොයි එකේද මේ? දෙවෙනි. දෙවෙනි එකේ කොහෙද භාරය මැද තියෙන්නේ? මේ නියයි භූත කරපු සීසා දැන් ඉතින් පොඩ පටලැවි. පළමුවන. දෙනි මාවල. දෙනි නැද. දරේ මැද නම් ආයාසයේ භාරය දෙපැත්තට තියෙන්නේ මේ පළවෙනි අවස්ථාවේ. මගේ හරි උන්ට පිස්සු සර්. සෙවනේ කන පළමු වර්ගයේ ලීවරයක්. අංක 1 උත්තරේ. මොකද තේරුණාද දෙදුනම. උපකරණ හා යන්ත්‍ර එයා අයත් වන ලීවර වර්ගයේ නිවැරදිව දක්වා ඇත්තේ. ස්කූල් අනිය ස්ක්‍රූප් එන ලීවරයක් නෙවෙයිනේ. ඒක වැරදි. ඉස්කුරුප්පුණියන ඊවරේ. ස්කූල් අනිය සපහා කරය. ස්ක්‍රූප් එනේ සපහා කරන්නේ. දැන් මේ කිව්වේ චක්‍රය අක්ෂදණ්ඩ කියලා. අනිත් උත්තර ගැන හිතන්න ඕනේ නැහැ ඉතින් කෙලින්. අනිය ස්කූල් අනිය සපහා කරයට. සරල යන්ත්‍ර කිහිපයක සංකලනයක් නොවන්නේ මොකක්ද? සීසෝ මහාන මැෂිමේ තියෙනවා සකහා කර තියෙනවා ඊට පස්සේ මේ පාගන තිබුණත් එහෙම අනතල තියෙනවා හරිය ඒක නෑ එතකොට මොකද එම්බරුම් මෝල් ඒක තියෙන. ඒක නෑ තියෙනවා. නෑ අනිත් එක හිතපු පොඩි සීසෝ සීසෝ එකයි තියෙන්නේ සීසෝවක් දැන් මම ඇදලා වෙන මොකුත් නෑනේ සීසෝ තමයි උත්තරේ එම්බරුම් මෝලේදී තියෙන්න පුළුවන් ඉතින් මේ චක්‍රය අක්ෂ දාන්න දෙන්නත් පුළුවන් ලීවර තියෙන්නත් පුළුවන් 7 ලීවරයකින් ඔසවන භාරය නිව්ටන් 36ක් වන අතර ඒ සඳහා යොදන ආයාසය 12කි නිව්ටන් යන්ත්‍රවාසී දැන් කියන්න හැමෝම අහගෙන ඉන්න ඉතින් දැන් ඔය කියාද ඉතින් අහගෙන ඉන්න යන්ත්‍රවාසී වලින් සූත්‍රය කියන්නේ කියන්නේ යන්ත්‍රවාසී සමානයි බාරය බෙදීම ආයාසය. ඒක දාලා උත්තරයක් ගන්න තියෙන දැන් මේකේ උත්තරය තුන කිසා. භාරය 36යිලු 36 බෙදීම 10. දිසයි බෙදීම 12. 36යිලු තුනකි. මොනවද නික ඒකක නෑ යන්ත්‍රවාසීට මොකද උඩත් නිව්ටන් යටත් නිව්ටන් කැපිලා යනවා කැපිලා. නිකම් උත්තරේ 3යි සතුටුයි චක්‍රය හා අක්ෂදණ්ඩ නම් අහගෙන ඉන්න දැන් ප්‍රශ්නේ කියවද්දි හැම වෙලෙම කියන්නේ ප්‍රශ්නේ පොඩි ළමයි නෙවෙයිනේ චක්‍රය හා අක්ෂදණ්ඩ නම් උපක්‍රමයේ පමණක් භාවිත කරන සරල යන්ත්‍රය සහිත පිළිතුර චක්‍රය අක්ෂදණ්ඩයි විතරයි දැන් දෙවෙනි එක බලන්න ශූන්‍යයක් තියෙනවා පඩි පෙළක් තියෙනවා පඩි පෙළ දැක්ක ගමන් අනත වල යන්නේ තියෙන්නේ ඒක අයින් කරලා දාන්න
යතුර ඩබරේ ස්ක්‍රූප් වෙන්නේ. එකනේ හරි. හතර. එකේ තියෙනවා බොලොක්කයක්. ඒක කපියන් තියෙන්නේ. හතරේ හරි. යතුර ඉනිමග තියෙනවා අනිත් එකේ දෙවෙනි තුන්වෙනි එකේ ඒකත් ඇරදී හතර උත්තරේ. ඔයගොල්ලෝ දන්න එකක් තියෙනවනේ ඒක ඉංග්‍රීසි මයින් කරලා දැම්මම උත්තරේ එනවා නිකන්. ලීවරයක් භාවිතා කර භාරයක් එසවීමේදී ආයාස බාහුවේ දිග 80 සෙන්ටිමීටරද භාර බාහුවේ දිග 20ක්ද විය. රූපෙකුත් තියෙනවා බලන්න හොඳට. දැන් ওই රූපේ ලකුණු කරගන්න ඔය ගාන දීලා තියෙනවා. 20ක් අඩු. රූපේ දීලා තියෙන ටික අඩු කරමු මේ. එඳ ගන්න ඕනේ. රූපයක් දුන්නාට පස්සේ ඒක රූපයක් දීලා තියෙන්නේ. එඳ ගත්තද කවුරුත්? දීලා තියෙන දත්ත ලකුණු කරගත්තේ නැද්ද? අඳ ගන්න දෙයක් තිබුණේ නැහැ. එහෙම දිනනවා. බාහිර ආයාසය. ආයාස බාහුව කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරනේ. ඔව්. කීය දිග 80යි සෙන්ටිමීටර. භාර බාහුව 20යි. කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. ලීවරයේ ප්‍රවේග අනුපාතය. තව ගන්න ඕනේ. එකෙන් එක බෙදනවා. ප්‍රවේග අනුපාතය කියන්නේ මොකද්ද? ඒක ආයාස විස්තරය ප්‍රවේග අනුපාතය සමානයි ආයාසයේ විස්ථාපනය නැත්තම් දුර දෙකම ගන්න පුළුවන්. තේරුණේ නෑ තේරුණා මං අදලේ කිව්වේ. නෑ ඔක මං ඔය උත්තරේ හරි මං ආයාසයේ විස්ථාපනය කීයද? 80යි බෙදීම. 20. ඒක තමයි මගේ හරි. කී උත්තරේ? ඔක තමයි උත්තර. කී උත්තරේ කියන්නේ? 80 බෙදීම 20 වෙනවා. උත්තරේ අංක 2. හරි මම කාලේ මං දාලා තිබ්බේ. එකයි වැරදුනේ පිටට. මෙම සරල යන්ත්‍රයේ ප්‍රධාන කාර්යය වන්නේ 10 වෙනි ප්‍රශ්නේ. පුඩියක් ගන්න. තව එකපාරයි බලන්නේ. මෙම සරල යන්ත්‍රයේ ප්‍රධාන කාර්යය වන්නේ ප්‍රධාන කාර්ය සමාන වෙන්නේ මොකද්ද? ප්‍රධාන කාර්ය සමාන වෙන්නේ 200 ගුණ ගිනීම 2යි හරි. ප්‍රධාන කාර්ය සමානයි. දැන් මේවා පාඩම් නැති එකනා විකාර කියවයි මම දන්නේ නැහැ මේ පාඩම් කරලා තියාගන්න ඕනේ. නැත්තම් ගානක් හදන්න බෑනේ. දැන් සූත්‍ර ටිකකින් දෙන්නේ නැහැ ඉස්කෝලේ පේපර් එකට ගියාට පස්සේ. ඔය පාඩම් කරලා තියෙන්න වෙනවා ඉතින්. ප්‍රධාන කාර්ය කිව්වම අපි ප්‍රධානය කරන්නේ කාර්යනේ. අපි මුලින්ම වැඩක් කරන්න අපි යොදන කාර්යය හන්නේ ප්‍රධාන කාර්යය කියන්නේ. එතකොට යොදන කාර්යය එක්ක සම්බන්ධ වෙන්නේ කවුද? ආයාසයෙන්නේ අපි යොදන කාර්යයත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට ආයාසය ගුණ කරන්න ඕනේ. මොකද? ආයාසයේ විස්තර. ආයාසයේ විස්ථාපනය. ප්‍රතිදාන කාර්ය කියන්නේ භාරයනේ. භාරය ගුණ කරනවා භාරයේ විස්ථාපනය. ඒ වචන දෙක වටලා ගන්න එපා. ප්‍රධානය කියන්නේ අපි ආයාසයෙන් දෙක ප්‍රධානය කරනවා. දැන් මේකේ දීලා තියෙනවා විස්ථාපනය කියන්නේ සර්වවේගීය දුර. ඒක මොකද කියන්නේ මම කිව්වනේ කී සති. මේකේ තියෙනවා භාරය නිව්ටන් 500ක්. ආයාසය කීයද විතරක් දාලා තියෙන්නේ? නිව්ටන් 200. නිව්ටන් 200ක ආයාසයෙන් තමයි මේක මෙහෙම ඉහළට යනවා කියලා කියන්නේ. එහෙනම් ආයාසය කීයද නිව්ටන් 200 තමයි. 200 දැන් ගන්නේ 3ද 2ද? දෙක ගන්න. අන්න ඒක තමයි ප්‍රශ්නේ. දෙකයි ගන්නෙ. දෙකයි ගන්න බයද? 3ද 2ද ගන්නේ? දෙක. නෑ 3. ඇයි ඔයාලා මම දෙක. හොඳේ. මම 3. මම දෙක. 3. ඔය අද දිග මු දෙකේ නේ දෙක. මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට 200. ඉස්සෙන උස අර දෙකයි. දෙකයි නෑ 200යි ගුණ කිරීම දෙක. තමයි දෙක. මෙන්න මේ උසමයි ගන්න වෙන්නේ. අනේ. එයා යන දුර නෙවෙයි ගන්නෙ. ඔය මාසාව. එක තැනකින් ඉඳන් තව තැනකට යනකොට උස ගන්න ඕනේ අපි අනිවාර්යයෙන්. මේ මාර්ගේ වැඩක් නෑ අපිට. එයා යන මාර්ගේ වැඩක් නෑ. උත්තරේ අංක
2. ඉහත සරල යන්ත්‍රයේ ප්‍රතිදාන කාර්ය වන්නේ. ප්‍රතිදාන කාර්ය කියන්නේ අනිත් පැත්ත. ඔය කියන්නේ අනිත් පැත්ත. මේකට දානවා. අරකට බාරේ විස්ථාපනය දානවා. බාරේ කීයද? 500 නේ. 500 ගුණ කිරීම. J වලින් ජූල් කියලා. ඔව්. ජූල් කියන්නේ ශක්තියනේ. සපාලේ 10 වෙනි කීයේ 11ට උත්තරේ කීයද? 1. 11ට 1 500 තුනේ ගුණ කරන්න තියෙන්නේ. 1. හරියම හරි. අන්තිම එක තමයි හොඳ එක. හතර ගැහුවා මම. කාර්යක්ෂමතාවය. හතර. කාර්යක්ෂමතාව වෙන සූත්‍රය මොකද්ද? ඉන්න පෙළ වන්නයි. ආරක්ෂකතාවය මොනවද ඉන්නේ ඉක්මනට විනාඩියක් යන්ත්‍ර වාසිය ප්‍රවේගයන් වාර්ථකයේ 100 නෙමෙයි දැන් ප්‍රවේගානුපාතය නැතුව ප්‍රතිදානකාරය ප්‍රධාන කාර්යයෙන් ගන්න ක්‍රමයක් නැද්ද උතන? වෙන සූත්‍රයක් කියනවා නැද්ද? ප්‍රතිදාන කාර්යක්ෂමතාව සමානයි ප්‍රතිදාන කාර්යවලදී ප්‍රධාන කාර්ය දැන් ඔයගොල්ලෝ කලින් ගණන් දෙක තියෙනවනේ. ඒ ගණන් දෙකේ හොයපු එකෙන් ගන්න. දැන් ප්‍රවේගානුපාතයක් හොයන්න දුන්නේ නැහනේ ඕකේ. නේද? ප්‍රධාන කාර්යයෙන් ප්‍රතිදාන කාර්යයෙන් ප්‍රධාන කාර්ය බෙදලා 100% ගුණ කරන්න. අංක කීයද උත්තරේ? 4 වෙනි උත්තරය හරි ඉතින්. ඔබේ හරිනම් තියෙන දේ සුළු කරලා උත්තරයක් අරගෙන. ඒක තමයි තවත් කරන්න තියෙන්නේ. ලේසි කරලා වැඩි. මේකත් තමයි ලේසි කරලා වැඩි කියන්නේ. ඒක 13 අහගෙන ඉන්න. ආනතලයක් භාවිතා කර නිව්ටන් 500ක භාරයක් පොළවේ සිට මීටර් 1ක් උසින් ඇති ලොරි තට්ටුවකට තල්ලු කිරීමට නිව්ටන් 200ක ආයාසයක් යෙදිය යුතුයි. ආනතලයේ යාන්ත්‍රවාසී. උත්තරය 1 උත්තරේ මගේ 2. මගේ 3. දාලා තියෙන මට හිතෙන්නේ 4. දැන් කෑ ගන්නතු ආයින්. මම 3 වද. ආයින් කෑ ගන්නතු. ආනතලයක් භාවිතා කර නිව්ටන් 500ක බර පොළවේ සිට මීටර 1ක් උසින්. පොළවේ ඉඳන් මීටර 1ක් උසින් තියෙන මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ කියලා කියනවා. මේ 500ක උස්සන් නිව්ටන් 200ක බලයක් දුන්නා කියලා කියන්නේ. කලින් එකමයි මේක වෙන්නේ. ආනතලයේ යාන්ත්‍රවාසී. යාන්ත්‍රවාසී කියන්නේ අනිත් කවුරුත් කියන්නේ මේ එක්කෙනෙක් කියතරයි කියන්නේ යාන්ත්‍රවාසී වෙන සූත්‍ර කියන්නේ. බැලුවා කිව්වා. මේ පාඩම බලාගෙන ඉන්නේ මේ පාඩම අමාරු කියව තමයි සූත්‍ර මතේ තියෙන්නේ. බෙදීලා වැඩි දෙන්නේ තේරෙනවා සූත්‍ර කියන්නේ කියන්නේ යාන්ත්‍රවාසී වෙන සූත්‍රය. බාරේ බෙදීම ආයාස. ඒක බාරේ කීයද? 500 200 මේ මීටර එකකින් යන මොකද වැඩක් නැහැ මේ ගන්න. මේ පටලවන්න දීලා තියෙනවා. බාරය 500යි ආයාසය 200යි. ඔක දෙක බෙදලා ගත්තාම උත්තර එනවා අංක 2. මම හරි එක්තරා සරල යන්ත්‍රයක් වෙත නිව්ටන් 30ක ආයාසයක් යෙදීමෙන් නිව්ටන් 90ක භාරයක් මැඩ පැවැත්විය හැකියි. එම සරල යන්ත්‍රයේ යාන්ත්‍ර වාසිය කොපමණද? යන්ත්‍ර වාසිය 3කි. එක්තරා සරල යන්ත්‍රයක් වෙත නිව්ටන් 30ක ආයාසයක් යෙදීමෙන් 90ක භාරයක් මැඩ පැවැත්විය හැකියි. අනේද නිව්ටන් බෙදීම 30. මේකේ උත්තරයෙන් එන්නේ අංක 3 තමයි. එතකොට 1ද 2ද? මොකද හේතුව නිව්ටන් කැපිලා යනවනේ. නිව්ටන් අංක
දෙක උත්තර. 90 30 බෙදන්න තියෙන්නේ ඉතින්. යන්ත්‍ර වාසිය කියන්නේ ඔකට. නිව්ටන් 30යි යොදන්නේ හැබැයි නිව්ටන් 90ක වැඩක් එයාට කරගන්න පුළුවන්. ඉතින් වාසිය කීයද? 3 ගුණයක් වැඩි වාසිය. තේනවා? හොඳයි ඉතින් ඒ උපකරණේ හොඳ උපකරණයක්. ඊළඟ එක. ලින්දකින් වතුර ඇදීමේදී කප්පියක් භාවිත කළ විට ආයාසය හා භාරය සමාන අගයක් ගනී. යෙදෙන ආයාසය අඩු වෙන නිසා. නමුත් කප්පිය භාවිත කළ විට එම කාර්ය පහසු වේ. ලින්දකින් වතුර ඇදීමේදී කප්පියක් භාවිත කළ විට ආයාසය හා භාරය සමානයිලු. එහෙනම් යාන්ත්‍ර වාසියක් තියෙද ඔකේ? ඔව්. යාන්ත්‍රික වාසියක් නැහැ. ඉතින් ආයාසය භාරය දෙකම සමානයි නේද? වැඩක් නැහැ නේ අපිට. නිකන් ලින්දෙන් වතුර ගන්න කම්බියක් දාලා උස්සනවා වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ කප්පිය දාලා. ඊට පස්සේ ඊළඟ එකේ කියනවා නමුත් මෙහෙමයි. මේක එන්න ඕනේ කප්පියක් භාවිතා නොකළ විට කියලා පළවෙනි අවස්ථාව. හොඳයි. ඒක හදාගන්න ප්‍රශ්න වරද්දක් තියෙනවා. පළවෙනි අවස්ථාවේ ආයාසයේ භාරය සමාන අගයක් ගනී කියනවනේ. අදලි ගන්න ඕනේ. එහෙම නේද වෙන්න ඕනේ. බලමු උත්තර ටික. යොදන ආයාසය අඩු වෙන නිසා. මෙහෙම වෙන්න හේතුව. ඒ හින්දාද? ඔව්. නෑනේ. ආයාසය අඩු කරොත් ඉතින් භාරය උස්සන්න බැරිව යනවා. භාරයට සමාන ආයාසයක් දුන්න විතරයි උස්ස ගන්න පුළුවන්. උපයෝගී ලක්ෂයක් විතර. කලින් අර කලින් මේ කියන විදිහට දුන්නොත් ඒක හරියන්නේ. නෑ ඒක. කප්පියක් කියන මෙහෙම එකක්. දැන් අපි කඹය නිකන් ඉඳගෙන වතුර ගන්න ඕන. මොකද කරන්නේ? මෙතනින් උස්සලා මෙහෙම උඩට අදින එකනේ කරන්නේ. වතුර බාල්දිය දාලා ඉවරයි. කප්පියකින් මොකද කරන්නේ? මෙහෙම උස්සනවා හැබැයි අදින්නේ කොහෙන්ද? මෙතනින්. බලේ ක්‍රියා රේඛාවේ මොකද වෙලා තියෙන්නේ? දිශාව වෙනස් කරලා තියෙන්නේ. ඒකෙන් තමයි ලේසි අපිට අදින්නේ. උත්තරේ අංක 2. ක්‍රියා රේඛාවේ දිශාව වෙනස් කරපු හින්දා තමයි වැඩේ වෙන්නේ. උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ මේකට. උපයෝගී ලක්ෂ්‍ය වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. දෙවෙනි පතත් කරනවද? පටන් ගන්න දෙවෙනි. දාස් වේක් කරන්නේ වෙන්නේ. කමන්නේ. හොඳයි නේද? 10 ඉවර වෙනවා. අනේ ලේසර්. අනේ ලේසර් හොඳේ. මේ කට්ටියන් ඒකත් දාන්න ඔයගොල්ලෝ. කියා දෙන්නම් ඊට පස්සේ දැන් දෙවෙනි කොටස පටන් ගන්න මේ පේපර් එක. අද පේපර් සාකච්ඡා විතරයි යන්නේ. දැන් මේ පාඩමේ තියරි ටිකට ආපු නැති අයට මේක තේරෙන්නේ නැතුව ඇති. දැන් අලුත් එක්කනට තේරෙන්නේ නැතුව ඇතිනේ. තේරෙන්නේ නැහැ නේද? මේ කරන් දෙයක් නැහැ. ඉතින් මේ ටික සාකච්ඡා කරනකම් ඉන්නවා ඊළඟ පාඩමේ ඉඳන් අල්ලගෙන යන්න හොඳේ. නිකන් හරිම එපා වෙනවා වගේ ඇති මේ කවුද ආකාශාවෙත් නැහැනේ පාඩමට. තේරෙනවා කියලාද නේ? ටික තේරුණා. අර ගණන් හදන්න කියලා ගණන් හදන්න ටික තේරෙන්නේ නැහැ කියන්නේ සූත්‍ර ටික පාඩම් කරගන්න ගෙදර ගිහින්. ටියුට් එකේ මේ කායි හරි ඉල්ලගෙන ඉන්න ස්ටෑන්ඩින් පුරව ගන්න. ටියුට් එක බැලුවම තේරෙයි. ඒ සූත්‍ර ටික උදේ හවස පේන තැනක ගහන්න තියන්න පිරිතක් සූත්‍ර පාඩම් කරනවා වගේ. ඔය වොෂ්රූම් එකේ. කාමරේ. රූම් එකේ එහෙම ගහලා තියා. පෑනින් ඉඳලා පෙර එකවරක් බලන නිදා. ඔය කැමරට පෙරයි පසු යනවා ඇතිනේ. මම ගෙවුවොත් ඔක්කොම වඩන්නේ මෙහින් බලමින් නිදාගන්න මේක. ඔයගොල්ලෝ වැඩිපුරම ඉන්නේ වොෂ්රූම් එකේ කාමරේ. පිටිපස්සේ මොලක රතු පාට කියනවනේ. පාටි. පළවෙනි ප්‍රශ්නේ කොටස් 9. හිස්තන වැඩ පහසු කරන්නේ. ඒ වගේ හිස්තන දෙන්නෙත් නෑ සාමාන්‍යයෙන්. වැඩ පහසු කර ගැනීමට යොදා ගන්නා උපක්‍රම සරල යන්ත්‍ර ලෙස හැඳින්වේ. පළවෙනි එකේ කර දැම්මම හරි. කරාමයේ භාවිතා වන්නේ කරාමයේ මොකද්ද? ආනත් අනේ දෙයිය. තමයි. කරාමයේ තියෙන මෙහෙම එකක් තියෙනවා. ඔය කරාමයේ සත්තක් වගේ. මොන කරාමයක් වගේ? ඒ ටැප්පි හරි.
ටැප් එක තමයි කරන්නේ කියන්නේ. කරාම මෙතන ඉන්න කරකවන්නේ. ඉතින් මේ ඇහෙනවා. අයි චක්‍රය සහ අක්ෂ දණ්ඩක් මේ තියෙන්නේ කරාම කියන්නේ. චක්‍රය අක්ෂ දණ්ඩ කියන එක මෙතන නෑ. සකහාකර කියලා දිනවනේ. සකහාකර තමයි උත්තරේ. ඊට පස්සේ 3 වර්ගයේ ලීවරයක දරය හා භාරය අතර ආයාසයේ පිහිටා ඇත. දරය හා භාරය අතර ආයාසයේ පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ ආයාසයේ මැද කියන එකනේ. 3 වෙනි වර්ගයේ වෙන්නේ ආයාසයේ මැද තියෙන්නේ. තේවන උත්තරේ අංක නෙවෙයි. 3 වෙනි වර්ගයේ කියලා දැම්මම හරි උතන. මේ තේවන කියන්නේ ආ තේවන. ඊළඟ එකට එන්නේ ඉතින් දෙවන නෑ නෑ. ඒක තමයි ඔව්. ඊළඟ උත්තරේ දෙවන වර්ගය. මොකද දෙවන වර්ගයේ පිරවල ඉවරයි. අපිට කියලා දුන්නේ 80යි 20යි. දෙවන වර්ගයේ ලීවර 4 වෙනි එක 5 යන්ත්‍රයක ලෙස හැඳින්වෙන්නේ භාරය සහ ආයාසය අතර අනුපාතයයි. ප්‍රයෝගන භාරය ආයාසය මේ අනුපාතයෙන් ලැබෙන්නේ යන්ත්‍ර වාසිය. ප්‍රවේග අනුපාතයක් කොහොමද හම්බෙන්නේ? ඒක අනිත් එක දෙන්න. ආයාසය චලනය වෙච්ච දුරත් එක්ක තමයි ප්‍රවේගය කියන එක සම්බන්ධ වෙන්නේ. ඉතින් 6 වෙනි එකට එන්නේ මොකද්ද? ප්‍රවේග අනුපාතය. තනි අචල කප්පියක් යොදා ගැනීමෙන් කාර්ය පහසු වන්නේ ආයාසයේ යෙදෙන දිශාව. ඔව් ආයාසයේ යෙදෙන දිශාව කැමති පරිදි වෙනස් කරගත හැකි නිසායි. දැන් මම පෙන්නුවේ රූපය ගැන ළමයි. දිශාව වෙනස් කරගන්න පුළුවන්. අර හෙට දෙන්න පුළුවන්, මෙහෙට දෙන්න පුළුවන්. ආනත තලයක ආනතිය වැඩි වන විට යෙදිය යුතු ආයාසය අඩු වේ. ආනත තලයක ආනතිය වැඩි වන විට ආනතිය වැඩි වෙනවා කියන්නේ අඩු වේ. මෙහෙම වෙනවා. අඩුව එකක් නැහැ ඉතින්. තියෙනවා. අඩු වෙනවා. මේ ආනත තල දෙකක්. මේකේ තමයි ආනත තලයේ ආනතිය වැඩි අවස්ථාව. මේ ආනතිය අඩු අවස්ථාව. අඩුයි කියන මේක නැහැ. හිතන්නේ නැහැ. ආනත තලයක ආනතිය වැඩි වන විට යෙදිය යුතු ආයාසය. ආනතිය වැඩි කියන්නේ මේ අවස්ථාවේ. එතකොට දෙන්න ඕනි ආයාසය ඔයගොල්ලන් හිතනවනේ මොකද්ද අඩුද වැඩිද? මොකක් හරි අඩු. මේකෙදිට වැඩි කියලා ඉතින් මම වැඩි කිව්වා. මේකේ දෙපැත්තක් හිතන්න පුළුවන්. මේක වැඩි. මේ මෙතන ඉඳන් පෙට්ටියක් අලු කරනවා කියලා හිතන්න. මෙතන ඉඳන් පෙට්ටියක් අලු කරනවා මේ විදියට. කොයි අවස්ථාවේද වැඩි බලයක් දෙන්න ඕනි මේ පෙට්ටිය මෙතෙන්ට ගේන්න. හිතලා කියන්නේ. අතන. මේක නේද? එහෙම වැළුවොත් කොයිද විතර? වැඩි. වැඩි. වැඩි කියලා එකක් තියෙනවද? ඕකේ මෙහෙ ඉඳන් දුන්නොත් නම් ඉතින් ඔගේ අනිත් පැත්ත පෙට්ටිය උඩ තිබුණා නම් එහෙම ඉතින් පෙට්ටිය අල්ලු ගන්න නෑ නේ මෙහෙම ඉතින් පෙට්ටිය වලින් පාල් දාන්න පුළුවන් නේ මෙහෙම ඉන්නන්න ඕන කොහොම හරි උඩ යන්ත්‍රයක යන්ත්‍රවාසිය ප්‍රවේග අනුපාතයට දරන අනුපාතය කාර්යක්ෂමතාව ලෙස හැඳින්වෙනවා. හරි. පටන් ගන්න දෙක. ඒක නම් කොටස් දෙකෙන් තියෙන්නේ. මොනව කරලා දාන්න ටික. දරේ මැද කතුරේ නම්. කතුරේ නම්. කතුරේ ඉතින් මැදින්නේ අනේ ගහදී. බලමු. පළමු වගේ ඉවරයක් තමයි ඉතින් කතුරේ. හරි කියලා ඉතින්. ඊළඟේ ආනත තලයක් දිගේ භාරයක් ඉහළට ගෙන යාමට අවශ්‍ය වන්නේ භාරයට වඩා වැඩි වෙනවා. ආනත තලයක් දිගේ භාරයක් ඉහළට ගෙන යාමට වැඩි වෙනවා.
ආනත්තලයක් දිගේ බාරයක් ඉහළට ගෙනියන්න. වැඩි ආයස. බාරයට වඩා ඉතින් බාරයට වඩා වැඩි ආයාසයක් ඕන නම් ඇයි ආනත්තලයක් ගන්න අපි? සරල යන්ත්‍ර තියෙන්නේ වැඩ පහසු කරගන්න. ඉතින් ආනත්තලයෙන් කරේ තියන්න යන්න පුළුවන්. එහෙම නයි. අඩු. ආයාසය හැම වෙලෙම අඩු වෙන්න ඕනේ. ඉතින් අපි වැඩ පහසු කරගන්න ආයාසය අඩුවෙන් වැඩි වැඩක් කරගන්න බලන්න. ඒක හිතන්න ඉතින් පොඩ්ඩක්. දැන් විල්බරෝ එකක් මොකද තියෙන්නේ? වැඩ පහසු කරගන්නේ. නැත්නම් ඒක ගෙලින්ම කරේ තියන්න යන්න පුළුවන් අපිට. ගල් 10ක් විතර විල්බරෝෙන් ගෙනින එක ගල් 10ම කරේ තියන්න කිව්වොත් පුළුවන්ද ගෙනියන්න? බෑනේ. වැඩ පහසු කරගන්න උපකරණ සරල යන්ත්‍ර කියන්නේ. තේම පොඩ්ඩක් හිතන්න ඉතින් හැම එකම. තුන තාම කළේ. කරන්න. තුන්වෙනි එකේ P කියන්නේ භාරය, R කියන්නේ ආයාසය, Q කියන්නේ දරය. X කියන්නේ ඉතින් ආයාසයේ සිදු කරන විස්ථාපනය, ආයාසයේ විස්ථාපනය. Y කියන්නේ භාරයේ විස්ථාපනය. අපෙන් ගන්න උත්තරයක් දෙන්න. නැත්තම් ආයාස භාවයේ දිග කියලා ගත්තත් හරි, භාර භාවයේ දිග කිව්වත් හරි. පහත විස්තරයට ගැලපෙන අක්ෂරය ඉදිරියෙන් ලියන්න. දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටස. නමයිකම ලියන්නේ අනුකෝ. භාරය ආධාරකයේ සන්තුලනය වන ලක්ෂය. Q. හරි Q වලින් ඉතින් භාරයයි ආධාරකයයි සන්තුලනය වෙන්නේ. Q දණ්ඩේ නිදහස් කෙළවරින් පහළට යෙදෙන බලය. පහළට යෙදෙන බලය දණ්ඩේ නිදහස් කෙළවරින් ආයාසයනේ R. ලීවරය මගින් එසවීමට තත් කරන බර P. ඒ තුන හරි නේද? ඊළඟට ගියාද? ඒක අපි හදලා කියන්නේ. තුන්වෙනි කොටස ඉහළ සරල යන්ත්‍රයේ මත යෙදෙන භාණ්ඩයේ බර 48ක් වන අතර එසවීමට යොදන බලය නිව්ටන් 12ක් වේ. යාන්ත්‍ර වාසිය ඉතින් 4යිනේ. 48 12න් බෙදාගෙන තියෙන්නේ 4. හරි. ඊළඟ ලීවරයක ප්‍රවේගානුපාතය සඳහා අදාළ සමීකරණය ලියන්න. ආයාසයේ විස්ථාපන බෙදීම. ආයාසයේ විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනය. ප්‍රවේගානුපාතය සමාන ආයතනයේ විස්ථාපනය බලය. එදිනදා කාර්යයන් වලදී ප්‍රයෝජනට ගන්නා ලීවර දෙකක් නම් කර ප්‍රයෝජනය ලියන්න. ගිරිය පුවක් රැකීම. විදිපිට මාරු වැල්දීමට. ඉතේ දෙහි කැඩීම. දෙක පන්න පුළුවන්. හතර පටන් ගන්න. ලීවර වර්ගයටද? හතර එක. ලීවර වර්ගයේ ඉතින් මේකේ මැද තියෙන්නේ භාරය. භාරය මැද තියෙන දෙවෙනි වර්ගයේ ලීවර. ඊට පස්සේ ABC ලක්ෂණ නම් කරන්න. A කියන්නේ ආයාසය. A කියන්නේ භාරයද? නෑනේ. ඒ සර්වන ගන්න කිව්වේ. දෙකකින් දෙකක් තෝරන එක. මේ මොකද්ද මේ 2.5 බෙදාගෙන කරුවේ? ඔව් තමයි. වෙනම වරු. බින්දු දෙක අයින් කරන්න. ඔව් බින්දුව නේද? බින්දු දෙක කියන්නේ දෙකේ බින්දු දෙක තමයි අයින් කරන්න පුළුවන්. ඒක අයින් කරන්නේ. ඔව් ඉතින් 2.0 කියන එකේ තේරුම දෙක කියන එකම නේද? දශම පහේ බින්දුව එහෙම අයින් කරන්න යන්න එපා. ඒකට පහනේ ඉන්නේ. සුළු දෙක. ඉතින් දශම පහ කියන්නේ කීයද? භාගයක් නේ. භාගය ඒවා කීයක්ද දානවා 4ට. නෙවෙයි 2ට. 4. ඔව් ඉතින්. ඔව් බෙදන්න ඕනිද? මේ දශම පහේව 4න්නේ. 6.1යිනේ.
ගණ්ඩේ මන්දි තිබුණනේ. 1.5 ගණ්ඩේ මන්දි තිබුණද? ගණ්ඩේ මන්දි ළඟ තිබුණේ නැද්ද? කාලෙකින් තිබ්බේ නෑ. ගණ්ඩේ පන්ති. ළඟදී තිබ්බේ නෑ. 2.5 දාන්න බෑ තාම. ඈ? 2 ඉලක්කම 0.5 දාන්න බෑ. 2 ඉලක්කම 3 ඉලක්කම. කොහෙද කියන්නේ මොකද්ද ප්‍රශ්නේ කියන්නේ මොනවද? මේක අහලා තියෙන්නේ 4 වෙනි එකේ 4 නේ වා කියන්නේ. 4 වෙනි එකේ හානේ හරි මේක අරන් තියෙන පළවෙනි එක හරි. ඒකේ 4 වෙනි එක 5. 5 නෙවෙයි අපි කියන්නේ 4 5 කියන්නේ මොකක්ද? ඉතින් පොඩ්ඩයි 4 සාකච්ඡා කරලා ඉන්න ඉතින්. හරි. යන්ත්‍රයේ ප්‍රවේග අනුපාතය ආයාසයේ චලනය වෙච්ච දුර 2 බෙදන් 0.5න් උත්තරේ 4 එනවා ප්‍රවේග අනුපාතය. ආවද? හරි 4. 2.5 0.4 නෙමෙයි 4 එන්නේ. මොකද්ද? 4.5 ආයාසයේ විස්ථාපනයේ බෙදීම භාරයේ විස්ථාපනය. ඉතින් ආයාසයේ විස්ථාපනය කියන්නේ 2. භාරයේ විස්ථාපනය 0.5. ඔව්. ඉතින් 2 0.5න් බෙදුවාම 4යි. මම බින්දු කියලා ඉතින් බින්දුවේ 1 හැදුවා කියලා උත්තර වෙනස් වෙන්නේ කියන්නේ. උත්තරේ 4. 4 දායි. 0.4 නේ නේද? නෑ. 0.4 නේ. අහන්නේ ෆොටෝ දෙක පහ අහගන්න. මෙහි අන්ත්‍රවාසිය 3ක් නම් එහි කාර්යක්ෂමතාව කොපමණද? 3.75 3 බෙදීම 0.3 බෙදීම 4 අන්ත්‍රවාසිය කියන්න මට වෙන විදිය 100න් ගුණ කරේ නැහැනේ යාන්ත්‍රවාසිය හොයන සූත්‍රය කියන්න මට. යන්ත්‍රවාසිය සමානයි කාර්යක්ෂමතාවය යන්ත්‍රවාසිය ප්‍රවේග අනුපාතය 100 ගුණ කිරීම 100. ඔය ගොරුවල් මේ සූත්‍රය දැන් මොනවද? හරි. කාර්යක්ෂමතාව සමානයි යාන්ත්‍රවාසිය බෙදීම ප්‍රවේග අනුපාතය ගුණ කිරීම 100ට 100. හරි මට ඒත් එන්නේ 100 එතකොට යාන්ත්‍රවාසිය වෙනකොට 3 දාන්න. ප්‍රවේග අනුපාතය දැන් හොයාගත්තා 4යි. 3 බෙදීම 4 ගුණ කරන්න 100ට 100න් එතකොට කාර්යක්ෂමතාව වෙනවා. 3 4ෙන් බෙදලා 100ට 100න් ගුණ කරන්න. 75යි 3 4 බෙදුවේ නෑ මට. 100ට 4 7යි 4ක් 4 28යි. එකක් ඉතුරුයි 4 5යි. 0.75 0.75 100න් ගුණ කරාම දශම ස්ථාන දෙකක් වෙනවා මෙහෙට. 175. යා හරි පාතයි. පොඩ්ඩක් ඉතින් බින්දුවක් දාන්න ඉස්සරහට ඔය සුළු කරන කීම තේරෙන්නේ නැත්නම් කවුරුද අහන්න. 3 4ෙන් බෙදපු විදිය තේරෙන්නේ නැත්නම් අහන්න. හලෝ මටත් අවසරයි උත්තර. දැන් ඉවරයි පන්ති. නෑ නෑ. අනේ සර් පන්සල් යන්න මේ නෑ, මම එක්සර් පාඩම් වෙලා ඉන්නේ මේ VIP වගේ සර් ඒක. දැන් පස්සේ මේකට වැඩදි ගෙදර වැඩදි අහගන්න පහත් කරගෙන යන්න. අනේ විශාල භාරයක් එසවීමට සරල යන්ත්‍රයක් යොදාගත් අවස්ථාවක් පහත රූපයේ දැක්කේ. තාපස්සේ තියෙන්නේ මෙම සරල යන්ත්‍රය හඳුන්වන නම මොකක්ද? මොකද මේ සරල යන්ත්‍රය? චලයන්ත්‍රය ඇවිල්ලා කප්පිය. හරියව භාරය එසවීමට මෙවැනි යන්ත්‍රයක් භාවිතයේ වාසිය ලියා දක්වන්න. ලියා ගන්න උත්තර. ආයස අඩුවේ අඩු ආයාසයකින්
වැඩි වාරයක් එසවීම. ඒක ආයස අඩු ආ. යොදන ආයාසය තවත් අඩු කිරීමට මෙම පද්ධතිය සිදු කළ යුතු වෙනස්කමක් ලියන්න. අඩු ආයාසයකින් කප්පියේ වැඩි භාරයක් එසවීම. කප්පියේ මේ මේක වැඩි කරන්න ඕනේ. මොකද්ද? පළවෙනි එකට කප්පිය. රවුමේ හරිනේ. කප්පියේ විශ්කම වැඩි කරන්න පුළුවන්. තව එකක් තියෙනවා ගියසති ගන්න ගත්තා. ඊළාවිසේවා. කියන්නේ මොකද්ද මේ වගේ පද්ධතියක තව ලේසියෙන් වැඩි කර ගන්න මොකද්ද ගත්තේ මතකද? කප්පි පද්ධතියක් යොදාගත්තා මතකද? කප්පි දෙක තුනක් දෙකින් වැඩි අර පටල ගත්තේ 아무තු එකක් මොකද්ද කියන්නේ? ලියන්න. කප්පි පද්ධතියක් යොදා ගැනීම එකක්. නැත්තම් තව එකක් තමයි කප්පියේ විස්කම් වෙන්නේ. ආයාසය යොදන දිශාව වෙනස් කරනවා. ඒකත් හරි. කඹේ අදින පැත්ත වෙනස් කරනවා. එතකොටත් ලේසියෙන් අදින්න පුළුවන්. කප්පිය දෙවෙනි එක ආයාසයේ දිශාව වෙනස් කිරීම. මේකත් හරියුනේ ළමයි. කප්පියේ විස්කම් වැඩි කිව්වා. ඔව්. කප්පිය ලොකු කරාමත් වැඩි කරගන්න ලේසි. හතරවෙනි එක ඉහත තුන අවස්ථාවේදී යොදන ආයාසය නිව්ටන් 100ක් නම් යන්ත්‍රයේ වාසියක පමණද? ඈ මල්ලින පොඩ. භාරය 200යි ආයාසය 100යි කියන්නේ ඉතින් කීයද? 200 බෙදීම 100. 200 බෙදීම 100 දෙකයි. දෙක. වාසිය දෙකයි. යන්ත්‍ර වාසිය දෙකයි. ඔබේ හැම වෙලෙම යන්ත්‍ර වාසිය එකට වැඩිය වැඩි ඉලක්කමක් එනවා නන්නේ හොඳ යන්ත්‍රයක් එන්නේ මේක. උගලන්ට දැන් තේරෙනවා නේ ගණන් හැම එකම එකට වඩා වැඩි ඉලක්කමක් එන්නේ වාසිය වෙනකොට. නිව්ටන් කපනෝනේ නිව්ටන් කපන. ඊළඟ එක මෙම අවස්ථාවේදී භාරය ගමන් කළ දුර මීටර 2ක් නම් ප්‍රතිදාන කාර්ය. ප්‍රතිදාන කාර්ය සමාන වෙන්නේ භාරය ගුණ කරනවා භාරය චලනය වෙච්චි විස්ථාපනය නැත්තම් දුරෙන්. හවුද? දෙක ගුණ කිරීම දෙක ගුණ කරනවා භාරය 500න් ගුණ කරන්නේ. 200ද? 200 නේ භාරය. 200 ගුණ කරන දෙකෙන් 400යි මොනවද? 400 නිව්ටන්. නෑ නිව්ටන් නෙවෙයිනේ. නිව්ටන් මීටර. ඇයි නිව්ටනුයි මීටරුයි ගුණ වෙන්නේ? 400යි නිව්ටන් පැස්කල් පැස්කල් වලින් මොනවද හෙව්වේ? පීඩනේ හෙව්වේ. චක්‍රය අක්ෂ දණ්ඩ වර්ගයේ සරල යන්ත්‍රයකට උදාහරණයක් ලියන්න. තව ඩබරේ. ඩබරේයි ස්ක්‍රූප්පු. මොකද්ද? එනියත් හරි ස්ක්‍රූප්පු නියනත්. කියන්නේ පස්වෙනි එකේ 6 වෙනි කොටස. චක්‍රය අක්ෂිදණ්ඩය කල ඩබරය උදාහරණයක් ස්ක්‍රූප්පු කියන ඊළසේ ඩබරය ඩබරේ. 6 වෙනි එක අනේ සර්. පහත දක්වා ඇත්තේ ආනත තලයකි. මෙහි යන්ත්‍ර වාසිය කොපමණද? ඉතින් කියලා ලියන්න. හදන්න ඕන. ආවෙත් පහක් දෙන්න එක කරන් ඉක්මනට ඒක ලේසි. විනාඩි 5යි දෙන්න. මේ දෙක සාකච්ඡා කළා තමයි යවන්නේ ඈ. ඉක්මනට භාරයක් කෙලින්ම දීලා නැහැ. දැන් භාරයේ මොනවින්ද දීලා තියෙන්නේ භාරය? 20 කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන එක නිව්ටන් කරන් දන්නවනේ. ඒ ගුණ කරන්න ඕනේ. කීයෙන්ද? 10න් ගුණ කරලා ගත්තනම් හරි. දැන් උදේ තියෙන එක දී නැත්තම් කිලෝග්‍රෑම් වලින් ගන්න බෑ උත්තර ඈ. 120 10න් ගුණ කරලා නිව්ටන් කරගෙන ඉන්න ඕනේ. එතකොට තමයි භාරයේ අගේ එන්නේ නිව්ටන් වලින්. 1200යි නේ. 200යි. 1200 බෙදුවාම යන්ත්‍ර වාසිය එනවා. 1200 කියන්නේ භාරය. 1200යි නිව්ටන්. ඔව් ඉතින්. 1200 බෙදුවා කියන්නේ උත්තරේ කීයද? 300. නිව්ටන් තුනයි. කැපෙනවා නිසා 300 කියන්නේ. නිව්ටන් වල 3යි. 3යි. යන්ත්‍ර වාසිය 3යි. 400 3නේ 1200 කියන්නේ. දැන් උතන 120ම ගත්තා නම් එන්නේ මොන උත්තරයක්ද? දශම උත්තරයක් එන්නේ. භාරය අඩුයි ආයාසයට වෙන්නේ. නම් ආයාසයේ විස්ථාපනය යන්න ප්‍රවේග අනුපාතයට බැඳු. ප්‍රවේග අනුපාතය 4ක් නම් ආයාසයේ විස්ථාපනය. ප්‍රවේග අනුපාතය 4යි. භාරයේ විස්ථාපනයේද මේ
හාර්සි සී 100. බාරේ ස්ථාපන නිස්ස. අයි බාරේ අපි හැම වෙලෙම ගත්තේ ඉහළට එසවිච්ච උසනේ මතකද කලින් එකේ? දොන්සරේ 400. නේ? 400 නේ? මොනවද කියන්නේ? 400. ප්‍රවේගන් පාතේ 100. ප්‍රවේගානුපාතය 4 කියලා මිදිලා තියෙන්නේ. ආචාර්යනි මේ ආයහසි තනි කර ගන්න ඕනේ. ප්‍රවේගානුපාතය 4යි. මේ තනි කර ගන්න කියන්නේ. ආයතන ස්ථාපනේ උඩට එන්නේ. නේද? නෑ. ඔය උඩ අර බාරේ යන. x. බාරේ ස්ථාපනේ 100යි. ගුණ කිරීමක් නෙන්නේ අපිට. මෙයා හොයන්න ඕනේ. ඉතින් මේ දෙකෙන් ගුණ කරන්න ඕනේ. සෙන්ටිමීටර් 400. ඒක තමයි සිතුවෙන් පස්සේ මොකද කියවන්නේ කියන්නේ. ඒක තමයි ඉතින් මම දන්නේ නැති ඉතින් මොකද්ද කොයි එකද කියන්නේ කියලා. කාර්යය දැන් මම දන්නේ ප්‍රශ්නක්. සෙන්ටිමීටර නැත්තම් උත්තරේ නැහැ වැරදි. මගේ හා. දෙකින් දාන්න බෑ. 100 නේ පිළිලා තියෙන්නේ 400. ඒක දැන් නම් දේශී වගේ දෙන්නක් තියෙනවා. එදා තියෙනවා. ආයෙ ලබන තියෙන්නේ නේද? ආරක්ෂක තාව මොනදා? ආරක්ෂක තමයි එන්නේ. අරුත් මේක නෙමෙයි ඊට කලින් කරපු. ආරක්ෂක තුන බෙදීම 4. ඒක 75. ඒක කරන්නේ. ඔව් ඒක තමයි මේකේ තමයි. ඒක මේක තමයි. කාර්යක්ෂම. කාර්යක්ෂමතාව කොහොමද? අර කලින් එකම තමයි 75යි. ඉන්න සතිය අපි හතර කන්සල් ගන්න පොඩ්ඩයි. කාර්යක්ෂමතාව සමානයි කොහොමද? කාර්යක්ෂමතාව යන්ත්‍රවාසියයි ප්‍රවේගානුපාතයේ ආශ්‍රයෙන් වෙන සූත්‍රයක් තියෙනවා මතකද? යන්ත්‍රවාසියයි ප්‍රවේගානුපාතයේ ආශ්‍රයෙන් කාර්යක්ෂමතාව වෙන සූත්‍රයක් තියෙනවා. ඉතින් ඒක තමයි ගන්න වෙන්නේ. පළවෙනි කොටස් දෙකේ හොයනවනේ අපි යන්ත්‍රවාසියයි ප්‍රවේගානුපාතය. නේද? ඒක තමයි කාර්යක්ෂමතාවයේ සමානයි යාන්ත්‍රවාසිය බෙදීම් ප්‍රවේගානුපාතය. යාන්ත්‍රවාසිය ප්‍රවේගානුපාතයෙන් බෙදලා 100ට 100න් ගුණ කරා. එතකොට එනවා ඔයගලන්ට උත්තරයක් අර කලින් එකම තමයි. 175ක් එන්න ඕන. තුන දැන් 400 බෙදන්න ඕනේ. 400න් නෙවෙයි ප්‍රවේගානුපාතය 4 වෙනි. අදීරනේ. සර් ප්‍රතිදාන කාර්යය හොයන්නේ සර් බාරේ ගුණ කිරීම බාරේ විස්ථාපනයනේ. ඔව්. බාරේ 400යි එන්නේ නිව්ටන්නේ. දැන් අරක මේ බාරේ විස්ථාපනේ 100 සෙන්ටිමීටර් එක මීටර කරගන්න ඕනේ. ඕනනේ. ඔව්. එතකොට මීටර එකයි. කොහොමද දෙන්නේ? එතකොට හාර්සි ගුණ කිරීම 400යි නිව්ටන් මීටර. තත්තු. රත්න පුරේ ළමයි ඉන්නේ. ඒක වල. එහාගෙද? ඒක. ගොඩක් සර් ඒ ඉස්සර බණ්ඩි ගන්න. නෑ මම කරන්නේ. ඒ උත්තරේ හරිද සර් මම හරියට දානවා. ඔන්න දැන් අන්තිම කෑ ගන්න බලන්න. මෙතනසත් මේ ප්‍රවේගානුපාතය 400යි නේ. 400යි එන්නේ. ප්‍රවේගානුපාතය අහන්න නෑ කොහෙවත්. 175 ප්‍රවේගානුපාතය. දැන් ඒක කාගලට ඉවරනේ අපි ඔච්චර අදෙක් කළා. මොනවද දැන් තියෙන්නේ මේක. මේ ප්‍රතිදාන කාර්ය ගන්න. උදාහරණ කියන්න කොච්චර ඇහෙන මොකද? බාරේ ගුණ කිරීම බාරේ විස්ථාපනය. බාරේ ගුණ කරන්න බාරේ විස්ථාපන. යොක්කී ඔය නෑ ප්‍රතිදාන කාර්යය. අයියේ ඒක පස්සේ මොලේ වඩ වැඩි තෝ ඒක. බාරේ කීයද? ඈ බාරේ කීයද? මාරය ආද තුන 400 හරිද එතකොට? ඒ බාරේ 400. බාරය 400යි ආයාසයේ බාරය 100යි 100යි බාරය ආයාසයේ 100යි එතකොට 1200 මොකක්ද? 1200 ආයාසය එයි දැන් බලාගෙන ඉන්නවා. මෙහෙමනේ තියෙන්නේ. මෙහෙම කියලා මේ මොකද්ද? බාරයක් කියන්නේ මේකට. ඉතින් මේකනේ 1200 කියලා පහළට තියෙන්නේ.
ඒක මං කිව්වේ 1200 කියලා. මගේ 1200 ඒක 120 තියෙන්නේ ඉතින් 120 නිව්ටන් කරලා 1200 දැම්ම. ඔව් 10 ගුණ කරනවා කිව්වේ නේද? ට්‍රැක් දැන් 400 කියන්නේ මොකද්ද? 400 කියන්නේ ඒක ආයාසය. ආයාසය ගන්නකොට මේකට බාරේ වෙනකොට බාරේ කියන්නේ 1200. 100ෙන් කරන්න කරන එක. මොකද සෝරිගේ මේක ඒතකොට 1200 එන්නේ 1200 ගුණ කරන්න ස්ථාපනය කීයද? 100. 100 දැන් 100 ගුණ කරන්න එපා. මොකද සෙන්ටිමීටර් නේ තියෙන්නේ. ඔව් ඒක මීටර් කරගන්න. එන්නේ මීටර් සෙන්ටිමීටර් 100ක් කියන්නේ මීටර එකයි. 1200යි නිව්ටන් නිව්ටන් මීටර උත්තරේ. එකයි මීටරනේ. සෙන්ටිමීටර වලින් දීලා තියෙන එක මීටර කරගන්න තියෙන්නේ. එතකොට එන්නේ උත්තරේ 1200යි එන්නේ. 7 ලීවර නම් වර්ගයට අයත් සග්‍රයන්ත්‍රයක් රූපේ දැක්වේ. මොකද? දහක් දෙනෙක් විතර ගිරයක් නේ තියෙන්නේ. සරල යන්ත්‍රයක් යන කුමක්ද? වැඩ පහසු කර ගැනීම සඳහා යොදා ගන්න උපකරණ. ඉන්න සතුට. වැඩ පහසු කර ගැනීමට යොදා ගන්න උපකරණ. ඒක යනවලුත් නෑ වගේ. ඕකම ලියා ගන්න ඉතින්. යන්ත්‍ර වාසිය කුමක්ද? යන්ත්‍ර වාසිය දෙන්නේ මේක ආයාස බාරය. ඉන්න සතුට ඒක හදරපන්. බාරේ ආයාසය දීලා නැහැනේ මේ ඉන්න සතුට. අගයන්. ඔකේ මේ සූත්‍රය ලියන්න කරයි ඕන. යන්ත්‍ර වාසිය වෙන සූත්‍රය. යන්ත්‍ර වාසිය කරන්නේ යන්ත්‍ර වාසිය සමානයි යන්ත්‍ර වාසිය බාලදී ආයාස. ප්‍රවේග අනුපාතය කොපමණද? ඈ ඒක හදන්න ඉන්නේ. ප්‍රවේග අනුපාතය නම් වෙන්න පුළුවන්. ඉන්න සතුට හදන්න. 15 ගෙඩිය 5. ආයාස ස්ථාපනය 15යි. බාරයේ ස්ථාපනය වැරදි 15 නෙවෙයි. ආයාස ස්ථාපනය 15 නෙවෙයි. 20 ගිරයක් තියෙන්නේ. 20 15 පහෙන් 25 නේ 25 මෙදුම ඊ හතර ගිරයක් තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට දීලා තියෙනවා 5යි කියලා. මෙතන ඉඳන් මෙතෙන් දීලා තියෙනවා 15යි කියලා. දැන් 25 මෙදා ආයාසයේ ස්ථාපනය කියන්නේ කීයදගේ? ආයාසය දෙන්නේ මෙතන ඉන්නේ. ආයාස ස්ථාප විවර්තනය කරලා තියෙන්නේ මෙතන දරේ තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන් තියෙන සම්පූර්ණ දිග තමයි ආයාසයේ ස්ථාපනය. කීයද? 20. 20 වෙදින් 5 බාරයේ විස්ථාපනය මෙතන ඉඳන් මෙතෙන් තියෙනවා 5. උත්තරේ 4 ප්‍රවේග අනුපාතය 4යි. 20 විදියම 5. කාර්යක්ෂමතාව කියන්නේ යන්ත්‍ර වාසිය විදියම ප්‍රවේග අනුපාතය ප්‍රකරණ 100. ඒකට උත්තරයක් ගන්න බෑ. මොකද මේ යන්ත්‍ර වාසිය එහෙම නෑ නේද? ඔව් ඒක ඕනේ නෑ. අද ඉවරයි ඊළඟ සතියේ නනෝ මේ